Hello guys, මොකද වෙන්නේ? මම එක්කත් වෙලා ඉන්නේ TNX Sport YouTube channel එක ගැන තාවත් සුපර වීඩියෝයක් එක්ක. ඉතින් අද වීඩියෝ අපි කතා කරනවා Jintma event series එකත් එක්ක එන්න තියෙන event set එක. ඉතින් මෙන්න මේ event set එකේ confirm date උත් එක්ක තමයි අපි කතා කරන්නේ. ඒ වගේම ඉතින් අපි May මාසෙ එන්න තියෙන Evolve event එක ගැන කතා කරනවා. ඉතින් මෙන්න මේ event set එක එන්නේ කවද්ද? ඒ වගේම මෙන්න මේ event set එක එන වෙලාව කීයද? ඒ වගේම මෙන්න මේ event set එක cover කරන්න diamond කොච්චරක් කියයිද? ඉතින් මෙන්න මේ දේවල් ගැන තමයි අද වීඩියෝ අපි කතා කරන්නේ. ඒ වගේම ඉතින් confirm date set එකත් එක්කම තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් 100ක් confirm. හරි boys එන අපි වැඩි කතා නැතුව වීඩියෝ start කරමු. start කරන කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්න YouTube එකෙන් නම් අනිවාර්යෙන් YouTube channel එක subscribe කරලා set වෙන්න. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එක බලන්න FB එකෙන් නම් අනිවාර්යෙන් FB page එක follow කරලා set වෙන්න. ඒ වගේම ඉතින් ඔයාලට විශ්වාසවන්ත ලෙස account එකක් විකුණ ගන්න සහ මිලදී ගන්න ඕන නම් එන්න අපේ WhatsApp group එකට. අපේ WhatsApp group link එක පල්ලෙහා description එකේ සහ පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. හරි boys එන අපි වැඩි කතා නැතුව අද වීඩියෝ start කරමු. පසන්නිපව පන්දල නිසියාකාර සාන්දර රසායන රිසියාකාර සමගන සභාෂණ උප්පත්ත වෙත්තා මෙත් කලාබර බුද්ධත්වයක් කාමෙන් සහල කිරිමුද කලබන්නව රාහු අසුරසර බානු රැප්පෙන්දි රාජ්‍ය පරාක්‍රම බාහු මෙලංකාම රාවණ රවුල්. හරි boys ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් එන්න අපිට එන්න තියෙන Kagura ring event එක. ඉතින් මෙන්න මේ Kagura ring event එක ගැන කතා කරොත් යාළුවනේ පාටම ලස්සන female bundle එකක් තමයි යාළුවනේ මෙන්න මේ event එකේදී එන්නේ. මෙන්න මේ වගේ මීට වැඩිය හොඳයි. නෑ මෙන්න මේ වගේ බන්ඩල් එකක්. ඉතින් මෙන්න මේ බන්ඩල් එකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන බන්ඩල් එකක්. ඉතින් මෙන්න මේ බන්ඩල් එකෙත් පොඩි ලුක් එකක් තියෙනවා. ඉතින් ඒකත් පට්ට. ඉතින් මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක එන්නෙත් යාළුවනේ Jintma event series එකත් එක්ක. ඒ වගේම ඉතින් මෙන්න මේ event එක එන කවද්ද එන වෙලාව කොහමද? ඒ වගේම මෙන්න මේ event එක cover කරන diamond කොච්චරක් යනවද කියලා මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. ඉතින් ඒ නිසා වීඩියෝ චුට්ටක් skip කරන්න දු බලන්න. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් මෙන්න මේ බන්ඩල් එකට හම්බෙන avatar එක. ඉතින් ඒකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. යාළුවනේ මෙන්න මේ බන්ඩල් එක ඉතින් අපිට කස්ටමයිස් කරන්න පුළුවන් බන්ඩල් එකක්. අර කලින් බූය පාස් වල දුන්න බන්ඩල් වගේ නිකන් ඒව බන්ඩල් එකක් වගේ. හැබැයි ඒව බන්ඩල් එක නෙමෙයි හොඳේ. ඉතින් මෙන්න මේ බන්ඩල් එක ඔයාලට කස්ටමයිස් කරන්න ඕන නම් මෙන්න මේ බන්ඩල් එකට අදාළ ටෝකන් ටික ඔයාලට ස්ටෝර් එකෙන් බයි කරන්න වෙනවා. ඒකටත් ඩයමන්ඩ් පොඩි ගාණක් වැය වෙනවා. ඉතින් මෙන්න මේ බන්ඩල් එකට අමතරව යාළුවනේ මෙන්න මේ වගේ වින්චෙස්ටර් ස්කින් එකක් එනවා. ඉතින් මෙන්න මේ වින්චෙස්ටර් ස්කින් එක නිකන් කුඩයක් වගේ සීන් එකක් තියෙන. ඉතින් ඒකත් පට්ටම ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ මෙන්න මේ වින්චෙස්ටර් ස්කින් එකේ ඇබිලිටි ගැන කතා කරොත් යාළුවනේ ඩබල් ඩැමේජ් තියෙන, රේන්ජ් එකක් තියෙන, මූවමන්ට් ස්පීඩ් එකක් තියෙන වාසි ගන්න ස්කින් එක. හරි boys ඉතින් මෙන්න මේ Kagura ring event එක එන්නේ යාළුවනේ අපිට අප්‍රේල් 29 වෙනිදා පාන්දර 1:00ට තමයි යාළුවනේ මෙන්න මේ event එක එන්නේ. ඉතින් මෙන්න මේ event එකේ එකක් හරි ගන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලට diamond 2500ක් අතර රෙඩි කරගන්න වෙනවා. ඉතින් දැන් මෝ diamond set එක රෙඩි කරලා තියාගන්න. ඉතින් මෙන්න මේ event එක එන්නේ අපිට අප්‍රේල් 29 වෙනිදා පාන්දර 1:00ට. ඕන දවසයි වෙලාවයි හරියටම කිව්වා. කාටත් කලින් ඉතින් මෙන්න මේ වගේ නිවුස් දෙන්නේ අපේ channel එකේ විතරයි. ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. හරි boys ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් අපිට ඊළඟට එන්න තියෙන event එක කොහොමද ඩිසයින් වෙන්නේ කියලා. හරි guys ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් එන්නේ අපිට ඊළඟට එන්න තියෙන එලිසබෙත් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ බන්ඩල් එක එන්නේ යාළුවනේ අපිට fated wheel event එකක් විදියට. ඉතින් මෙන්න මේ බන්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ යාළුවනේ 2D cartoon type එකට. මේකත් ඩිසයින් කරලා තියෙන්නේ Naruto collaboration එකේ බන්ඩල් set එක ඩිසයින් කරලා තියෙන type එක තමයි. ඉතින් ඒක නිසා මේ බන්ඩල් එකේ පොඩි look එකක් තියෙනවා. ඒ වගේම ඉතින් මෙන්න මේ බන්ඩල් එක ගන්න ආසාවෙන් ඉන්නවනේ අනිවාර්යෙන් ඔයාලට diamond 1600ක් අතර රෙඩි කරගන්න වෙනවා. ඒක නිසා දැම්මෝ diamond set එක රෙඩි කරලා තියාගන්න. මෙන්න මේ බන්ඩල් එකට අමතරව මෙන්න මේ වගේ avatar එකක් හම්බ වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ parachute skin එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ parachute skin එක එන්නේ යාළුවනේ මෙන්න මේ fated wheel event එකට. ඉතින් මෙන්න මේ fated wheel event එක එන්නේ යාළුවනේ May මාස 3 වෙනිදා. ඉතින් May මාස 3 වෙනිදා පාන්දර 1:00 වෙද්දි මෙන්න මේ fated wheel event එක එනවා. ඉතින් ඒක නිසා දැම්මෝ diamond set එක රෙඩි කරලා තියාගන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ event එක ඉතින් මෙන්න මේ දවසේ එනවා කියලා 100%ක්ම confirm වෙලා තියෙනවා. හරි ඊළඟට ඔයාලට මේ බලා ගන්න පුළුවන් එන්නේ May 2 වෙනිදාට එන්න තියෙන Evolve event එක. ඉතින් මෙන්න මේ Evolve event එකේදී XM8 එක එනවා යාළුවනේ. XM8 එකට අමතරව දෙකේ shot ඒව ගන්න එක එනවා. ඉතින් මෙන්න මේ දෙකේ shot ඒව ගන්න එකත් ගොඩ දෙනෙක් ආස කරන ඒව ගන්න එක. ඊට අමතරව මෙන්න මේ Thompson ඒව ගන්න එකත් වෙනවා. ඉතින් මෙන්න මේ Thompson ඒව ගන්න එකටත් ගොඩ දෙනෙක් ආසයි. ඒකත් වාසියක්. ඊට අමතරව මෙන්න මේ පරණ Scarlet ඒව ගන්න එකත් එනවා. ඉතින් මෙන්න මේ දේවල් set එක තමයි යාළුවනේ මෙන්න මේ Evolve event එකේදී එන්නේ. මෙන්න මේ Evolve event එක එනවා කියලා තියෙන්නේ යාළුවනේ May මාස 2 වෙනිදා. ඉතින් මෙන්න මේ Evolve event එකේ ආසම ගන්න එක මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් කරලා යන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ Evolve event එකේ එක ඒව ගන්නයක් හරි ගන්නවා නම් ඉතින් ඔයාලට අනිවාර්යෙන් diamond 1600ක් අතර රෙඩි කරගන්න වෙනවා. ඉතින් ඒක නිසා දැම්මෝ diamond set එක රෙඩි කරගන්න. ඉතින් ඔන්න ඔය ගන් set එක තමයි 100%ක්ම confirm වෙලා තියෙන්නේ May මාසේ Evolve event එකේදී. හරි boys ඉතින් අද වීඩියෝ අපි කතා කරේ අපිට එන්න තියෙන event set එකේ confirm date උත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඉතින් ඔයා FB පැත්තෙන් set වෙනවා නම් අනිවාර්යෙන් අපේ page එක follow කරලා set වෙන්න. හරි boys එහෙනම් අදට ගිහින් එන්න TNX Sport හැමෝටම goodbye.